ඔයත් ග්‍රීන් ටී බොනවද? ගොඩක් අය කියනවා ග්‍රීන් ටී බිව්වොත් බඩ ඉක්මනට අඩු වෙනවා, ශරීරය පිරිසිදු වෙනවා. හැබැයි මේ කියන දේවල් ඇත්තද? මම ඩොක්ටර් ADI විශේෂඥ ඩොක්ටර් කෙනෙක් සහ සර්ටිෆයිඩ් ෆිට්නස් කෝච් කෙනෙක් විදියට ඔයාට කියලා දෙන්නේ විද්‍යාත්මකව නිරදි හෙල්ත් ඇන්ඩ් ෆිට්නස් තොරතුරු. මේ වීඩියෝ එකෙන් අද මම පැහැදිලි කරනවා ග්‍රීන් ටී කියන්නේ ඇත්තටම මොකක්ද? ග්‍රීන් ටී වල ප්‍රයෝජන කොච්චර බොන්න හොඳද? කවුද පරිස්සම් වෙන්න ඕන කියන කරුණු ගැන. වීඩියෝ එක අවසානයේ ග්‍රීන් ටී ගැන ඔයාගේ ගැටලු ගොඩක් ක්ලියර් කරගන්න පුළුවන්. ග්‍රීන් ටී කියන්නේ මොකක්ද? මුලින්ම ග්‍රීන් ටී කියන්නේ වෙනම ගහකින් ලැබෙන දෙයක් නෙවෙයි. බ්ලැක් ටී, ග්‍රීන් ටී, වූලොන් ටී කියන තුනම ලැබෙන්නේ එකම තේ පැලේ. වෙනස තියෙන්නේ ඒවා සකස් කරන විදිහේ. ග්‍රීන් ටී එක අඩුවෙන් සකස් කරන නිසා එහි තිබෙන සමහර හිතකර ස්වභාවික ද්‍රව්‍ය වැඩිපුර ඉතුරු වෙනවා. ඒ නිසාම තමයි ග්‍රීන් ටී ගැන පර්යේෂණ ගොඩක් කරලා තියෙන්නේ. ග්‍රීන් ටී බිව්වහම බර අඩු වෙනවද? මේ තමයි හැමෝම අහන ප්‍රශ්නය. පිළිතුර ඔව්. හැබැයි ඔබ හිතන තරම් නෙවෙයි. ග්‍රීන් ටී බිව්වහම ශරීරයේ කැලරි දහනය කරන වේගය ටිකක් වැඩි වෙන්න පුළුවන්. ශරීරයේ ශක්තිය ලබා ගන්න මේදය භාවිත කරන ප්‍රමාණය ටිකක් වැඩි වෙන්න පුළුවන්. හැබැයි මේ වෙනස ඉතාම පොඩි. ලෝකයේ කළ විශාල පර්යේෂණ ගොඩක් එකට බලලා කරපු අධ්‍යයන වලින් පෙනෙන්නේ ග්‍රීන් ටී වලින් බර අඩුවීම සාමාන්‍යයෙන් ඉතාම සුළු ප්‍රමාණයක් කියලා. ඒ කියන්නේ ග්‍රීන් ටී බිව්ව පමණින් බඩ අඩු වෙන්නේ නැහැ. එහෙම වුණා නම් ජිම් යන්නත් ඩයට් කරන්නත් කාටවත් ඕන වෙන්නේ නැහැ නේද? බර අඩු කරන්න තවමත් වැදගත්ම දේවල් තමයි අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුවෙන් කැලරි ආහාරයට ගැනීම, ප්‍රමාණවත් ප්‍රෝටීන් ලබා ගැනීම, සතියකට දින කිහිපයක් ව්‍යායාම කිරීම. ග්‍රීන් ටී එකෙන් ලැබෙන්නේ ඒ ගමනට පොඩි උදව්වක් විතරයි. හදවතට හොඳද? පර්යේෂණ වලින් පෙනෙන විදිහට ග්‍රීන් ටී බොන සමහර අයගේ නරක කොලෙස්ටරෝල්, ඒ කියන්නේ LDL ටිකක් අඩු වෙන්න පුළුවන්. රුධිර පීඩන සමහර අයගේ සුළු වශයෙන් අඩු වෙන්න පුළුවන්. ඒක හොඳ දෙයක්. හැබැයි ඔබට කොලෙස්ටරෝල් හෝ අධිරුධිර පීඩනය තියෙනවා නම් ග්‍රීන් ටී බීලා බෙහෙත් නවත්තන්න එපා. ග්‍රීන් ටී කියන්නේ බෙහෙත් වෙනුවට ගන්න දෙයක් නෙවෙයි. දියවැඩියාවට උදව් වෙයිද? ග්‍රීන් ටී බිව්වහම ශරීරයට රුධිරයේ සීනි හොඳින් පාලනය කරන්න ටිකක් උදව් වෙන්න පුළුවන් කියලා සමහර පර්යේෂණ වලින් පෙන්නනවා. හැබැයි ඒ උදව්වත් ඉතාම සුළුයි. දියවැඩියාව පාලනය කරන්න තවමත් වැදගත් දේවල් තමයි හොඳ ආහාර රටාව, නිතිපතා ව්‍යායාම, අවශ්‍ය නම් වෛද්‍යවරයා දෙන බෙහෙත්. ග්‍රීන් ටී එක මේවට අමතරව එකතු කරගන්න පුළුවන් පානයක් විතරයි. මොළයටත් උදව් වෙයිද? ග්‍රීන් ටී වල ස්වභාවිකව කැෆේන් ටිකක් තියෙනවා. කොෆි එකට වඩා අඩු ප්‍රමාණයක්. ඒ නිසා සමහර අයට අවධානය වැඩි වෙන්නත්, නිදිමත අඩු වෙන්නත් උදව් වෙන්න පුළුවන්. හැබැයි මේකෙන් මතකය පුදුම විදිහට වැඩි වෙනවා කියලා, හරි බුද්ධිය වැඩි වෙනවා කියලා හරි හොඳ සාක්ෂි නැහැ. ශරීරය පිරිසිදු කරනවා කියන එක ඇත්තද? මේක වැරදි අදහසක්. ගොඩක් අය කියනවා ග්‍රීන් ටී බිව්වහම ශරීරයේ විෂ ද්‍රව්‍ය ඉවත් වෙනවා කියලා. හැබැයි ඒක ඔප්පු කරන හොඳ විද්‍යාත්මක සාක්ෂි නැහැ. අපේ ශරීරය පිරිසිදු කරන ප්‍රධාන වැඩේ කරන්නේ අක්මාව සහ වකුගඩු. ග්‍රීන් ටී බිව්වම ඒව වෙනුවට ඩීටොක්ස් කරනවා කියන එක ඇත්තක් නෙවෙයි. දවසකට කෝප්ප කීයක් බොන්න හොඳද? බොහෝ නිරෝගී වැඩිහිටියන්ට දවසකට කෝප්ප 2 සිට 4 දක්වා ග්‍රීන් ටී බීම සාමාන්‍යයෙන් ආරක්ෂිතයි. හැබැයි රැට නිදාගන්න කලින් බිව්වොත් කැෆේන් නිසා ඔයාගේ නින්දට බාධා වෙන්න පුළුවන්. කවුද පරිස්සම් වෙන්න ඕනේ? සාමාන්‍යයෙන් ග්‍රීන් ටී බොහෝ දෙනෙකුට ආරක්ෂිතයි. හැබැයි ගර්භණී කාන්තාවන් සහ මව්කිරි දෙන අම්මලා ග්‍රීන් ටී වලත් කැෆේන් තියෙන නිසා වැඩිපුර බොන එකෙන් වළකින්න ඕන. රුධිරයේ යකඩ අඩු අය ග්‍රීන් ටී එක ආහාරය හෝ අයන් ටැබ්ලට්ස් එක සමග බොන්න එපා. මොකද ඒකෙන් ඔයාගේ යකඩ උරා ගැනීම අඩු වෙන්න පුළුවන්. ඒ වගේම ඔයා වෝෆරින් වගේ සමහර බෙහෙත් ගන්නවා නම් ග්‍රීන් ටී වැඩිපුර බොන්න පටන් ගන්න කලින් වෛද්‍ය උපදෙස් ගන්න එක වඩා හොඳයි. තවත් වැදගත් දෙයක්. සාමාන්‍ය ග්‍රීන් ටී එකට වඩා ග්‍රීන් ටී එක්ස්ට්‍රැක්ට් කැප්සියුල්ස් සහ හයි ඩෝස් සප්ලිමන්ට්ස් ගැන වැඩිපුර පරිස්සම් වෙන්න ඕන. මොකද සමහර අවස්ථාවල ඒවා අක්මාවට හානි කරන්න පුළුවන් බව පර්යේෂණ වලින් වාර්තා වෙලා තියෙනවා. ෆයිනල් රෙකමෙන්ඩේෂන්. ඉතින් ග්‍රීන් ටී හොඳ පානයක්ද? ඔව්. බර අඩු කරන අරුම පුදුම බීමක්ද? නැහැ. ශරීරය ඩීටොක්ස් කරනවද? ඒකට හොඳ සාක්ෂි නැහැ. ඔබේ සෞඛ්‍යයට පොඩි වාසි කිහිපයක් ලබා දෙන්න පුළුවන්. හැබැයි
හොඳ ආහාර රටාවක්, නිතිපතා ව්‍යායාම, හොඳ නින්ද සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව වෙනුවට ග්‍රීන් ටී එකට කරන්න පුළුවන් දෙයක් නැහැ. මගේ අදහස නම් ඔයාට ග්‍රීන් ටී රස නම් නිතිපතා බොන්න. හැබැයි ඒකෙන් අරුම පුදුම ප්‍රතිඵල බලාපොරොත්තු වෙන්න එපා. මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. දැන් ඔයාට ග්‍රීන් ටී කියන්නේ මොකක්ද? ග්‍රීන් ටී වලින් ලැබෙන ප්‍රයෝජන මොනවද? ඒක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට එකතු කරගන්නේ කොහොමද කියන එක ගැන ක්ලියර් අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙනවා. මේ channel එකෙන් always share කරන්නේ science based health and fitness information. මේ වගේ වීඩියෝ සඳහා channel එක subscribe කරලා support එකක් කරන්න. ඔයා green tea බොනවද? ඔයාගේ experience එක පහලින් comment කරන්න.